2025 විභාගයට සති 20ක් තියෙනවා. ඔයගොල්ලෝ මේ කතා කරන්නේ බදුල්ල ශික්කේ දරුවන් සඳහා ලංකාවේ ඕනෑම දරුවෙකුට මේක වැදගත් වෙයි මේක අහන එක. පුතේ ඔයාලට තියෙන ඇත්තටම තව විභාගයට සති 20යි. එතකොට ඔයා සමාජ විශ්වාසාවට පස්සේ මේ වැඩේට සම්බන්ධ වුණා වෙන්න පුළුවන්. සමහරවිට දරුවෝ තාම මේ වැඩේට නියම බර තියන්න නැතුව ඇති. දැන් අර සාමාන්‍ය ප්‍රමාණයක කරගෙන එන්නේ නැති. මේක හරියට මැරතන්යක් වගේ නැත්නම් දුරගමන තරගයක් වගේ. දැන් මේක අවුරුදු 2ක් තිස්සේ අවුරුදු 3ක් තිස්සේ සමහර දරුවෝ කරන් ගල දෙනවා. පොකුරු කීපයක්. මුලින්ම කණ්ඩායමක් වෙනවා තව කණ්ඩායමක් ඉන්නවනේ. ඒතර මේක දුවගෙන ගියාම අර කණ්ඩායම පහු කළා. අනිත් එකට යන්න දැන් ඔන්න රේස් එක පටන් ගන්නවා. දැන් තමන්ගේ උපරිම බලය යොදන්න ඕන. තමන්ගේ උපරිම කැපැසිටි එකෙන් මේ වැඩේ කරන්න ඕන පුතේ. ඉතින් ඒ නිසා අපි 2025 විභාගයට අපි ඉතාමත්ම වෙන කිසිම ලංකාවේ කිසිම පන්තියක නොකරන වැඩ පිළිවෙලක් අපි කරන් යනවා. වෙන පන්තිවල යනවා වගේ නේ අපේ වැඩ පිළිවෙලනේ. ඇත්තටම අපි යන්නේ විභාග ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරගත්ත වැඩක්. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ කොටස් වශයෙන් අපිට ප්‍රශ්න එන්නේ පාඩම් වශයෙන් නෙවෙයි එන්නේ. අසාමාන්‍ය රසායනයේ ප්‍රවීණෙක්, අකාබනික රසායනයේ විශිෂ්ටෙක්, ආබනික භෞතික රසායනයෙන් ඉතාමත්ම දක්ෂෙක්, ආබනික රසායනයෙන් ඉතාමත්ම මේ විෂය කරුණු වලින් ඉතාම පොහොසත් ඕනම පරිවර්තනයක් ඕනම ප්‍රශ්න උත්තරයක් නම් කෙනෙක් බවට ඔයාව පත් කරන වැඩ පිළිවෙලක් මේ වෙනකොට කමිෂන් එක කරන් ගිහිල්ලා අපි 16ක් උතර මේ වෙනකොට කල්ලා ඉවර කරා 16ක් විතර. ඉතින් තවත් සති 20ක් තියෙනවා. තවත් සති 20ක් තියෙනවා. කරාප්තාච ඔබ වැඩි කාලයක් තියෙනවා. ඔබ අද වැඩි අපිට එක්ක සම්බන්ධ වෙන්නේ. දැන් ඔයාට අපි මෙතෙක් කළා කරපු ටිකක් පාට කරලා දෙනවා. හරි ඒක සම අපි වැඩ පිළිවෙලක් හදාගෙන තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් ඉස්සරහට කරන ටික ආයම කරන් යනවා. ඒ වගේම තමයි අපි මැයි මාසේ ජූනි මාසේ පේපර් දෙකක් අපි ලියනවා රෑන්කින් පේපර්. ජූනි මාසේ රෑන්කින් පේපර් දෙකක් ලියනවා. අගෝස්තුවේ ඉඳලා අපි රෑන්කින් පේපර් හැම සතියකම ලියවලා. ප්‍රශ්න පත්‍රයේ අතට ගත්තම අයියෝ මේ අපි කරපු ප්‍රශ්නේ. අපි පන්තියේ කරමු කතා කරමු ගැටලුව නෙමෙයි තියෙන්නේ කියන තැනට වට රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය අතට ගත්තම. එහෙම දැනෙන එහෙම ෆීල් එකකින් එහෙම ලියන්න පුළුවන් බවට දරුවෙක් බවට පත් කරන ලොකු වැඩක් හදලා තියෙනවා. ඉතින් ගිය අවුරුද්දේත් අපි කරා ඊට ඉස්සෙල්ලා අවුරුදු 25ක් මේ කරන් වෙනවා. ඒක සාර්ථකයි. ඒක තව ටිකක් සංවිධානාත්මකව 2025 දරුවෝ සහාය සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා තව ප්‍රමාද නැහැ මේ ජූනි මාසේ. පළවෙනි සතියේ නම් එන්න. බය නැතු වෙන්න අනිවාර්යෙන් අපි කියන විදිහට වැඩ කරන් යන්න. අපි සතියකට සම්පූර්ණ දවස් දෙකක් අපි මෙතන කරපු ආයතනයේ වැඩේ කරන් යනවා. ඒ වගේම තමයි ඔයාට හරි ගෙදරදී කරන්න දවසකට පැය 3ක් විතර දවස් 4ක් විතර ආයෝජනය කරා නම් ඔයා මොන මට්ටමක හිටියද පොතෝ කෙමිස්ට්‍රි වලට ඒකක් දාන්න පුළුවන් වෙනවා. ඒ වගේ මේ සහතිකය අපි ලබා දෙනවා. ඒ නිසා ජූනි මාසේ පළවෙනි සතියේ එන්න ඕන තැන බංගාන් මලේටි ආයතනය අඟහරුවාදා උදේ 8 වෙනකොට අවිල්ල ඉන්න. බදුල්ලේ ඔපේර ආයතනය ඔපේර එක තියෙන තන සමහරලාට දන්නේ නැතුව ඇති බදුල්ල සමහර දරුවෝ සෞදාග හෝටලයට පිටිපස්සෙන් තියෙන්නේ. ඉතින් එන්න සඳ උදේ 8 වෙනකොට අපි වාග්ය රසායන විද්‍යාව මෙතෙක් කළා වෙලා තියෙන අඩුපාඩු ටික හදලා ලස්සන වැඩක් කරලා දෙන්න. අපිත් ඒක උතර වැඩ කරමු. අනිවාර්යයෙන් 25 ප්‍රතිඵලයේ කෙමිස්ට්‍රි වලට A+ එකකට ආරාධනා කරනවා. අනිවාර්යෙන්ම